මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයක් එක්ක රජය විසින් තීරණය කරනවා අපේ රටේ පවතින ඉන්ධන පිරිමහගත යුතුයි කියලා. ඉතින් මේ කතාවත් කරලියට එනකොට අපේ පිරිස් උත්සාහ කරනවා තෙල් එකතු කරගන්න සෙඩ් වල පෝලිං ගහන්න. ඉතින් මේ පෝලිං ගහන එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා 2022 23 කාලේ වගේ තත්ත්වයටපත් වෙනවා. ඒකින්ද ඒකත් එක්කම රජය තීරණය කරනවා QR එකක් හඳුන්ලා දීලා තෙල් එකතු කරගන්න එක මේ තෙල් වාහන වලට ලබා ගන්න එක සීමා කරන්න ඕනේ කියලා. ඉතින් විවිධ වාහන කාණ්ඩ සඳහා තෙල් නිකුත් කිරීම QR එකක් කරා සිදු කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් අදට දවස් කිහිපයක් වෙනවා QR එක නිකුත් කරලා තවමත් තෙල් සෑම සෙඩ් එකක්ම තුලම තෙල් පෝලින් දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ කතාවත් එක්ක අපිට හිතෙන්න පටන් ගන්නවා ජනතාවට හිතෙන්න පටන් ගන්නවා QR එකටම තාමත් සෙඩ් වල තෙල් වදින්නේ නැත්නම් ඉන්ධන පිරවල් වල ඉන්ධන නිකුත් කරන්න කියලා. ඉතින් රජය විසින් මෙන්න මෙහෙම දෙයක් හඳුන්වලා දීලා තිබෙනවා. නීති විරෝධී ඉන්ධන නිකුත් කිරීම වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා අපිට දකින්න ලැබෙනවා නිවුස් එකක්. ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස් වලට පටහැනිව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්න බව රජයේ පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරනවා. ඉතින් ජනතාවට සඳහන් කරන්නේ විශේෂ දුරකථන අංක 2ක් ලබා දීලා තිබෙනවා. ඔබ දකිනවා නම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන නිකුත් කිරීම වැරදි විදියට රජය ලබා දීලා තියෙන උපදෙස් වලට එරෙහිව පරිබාහිරව සිදු වෙනවා නම් මෙන්න මේ දුරකථන අංක 2ට කතා කරලා ඒ පිළිබඳව දැනුම් දීමේ හැකියාව තිබෙනවා. 0112 10යි 67යි 67 0117යි 29යි 61යි 30. ඉතින් මෙන්න මේ දුරකථන අංක 2කට කතා කරලා මහජනතාවට පුළුවන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කරන්නට. ඉතින් මේක තමයි රජයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ලබා දෙන නිවේදනය. ඉතින් අද වෙනකොටත් අපිට දැක ගන්න ලැබුණා ඉන්ධන පිරවල් වල ඒ විදිහටම ඉන්ධන ලබා ගන්නට වාහන පෝලිං ගහලා තියෙන ආකාරය. ඉතින් QR එක නිකුත් කරපු දින ඉඳන් මේ වෙනකොට නිවැරදිව තෙල් නිකුත් වුණා නම් මම හිතන්නේ මේ වෙද්දි මෙතරම් පෝලිමක් ඇති වෙන්නට බෑ. ඉතින් කෙසේ වෙතත් යම් නීති විරෝධී කටයුත්තක් සිදු වෙලා තිබෙනවා නම් මෙන්න මේ දුරකථනක දෙකට කතා කරලා මහජනතාව ඔබට අපට පුළුවන් දැනුවත් කිරීමක් කරන්න. ඉතින් ඒ තමයි එක දැනුවත් කිරීමක්. මිලකට දැන් QR කෝඩ් එකේ ගැටලු තියෙනවා. පැරණි වාහන හිමියන්ට නම් QR එකක් 2022 වර්ෂයේදී හදාගත්තා නම් දුරකථන අංකයත් ඒක නම් කිසිම ගැටලුවක් නැහැ. එයාලට පුළුවන් මෙන්න මේ poolpass.gov.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේකේ තියෙනවා vehicle login කියලා. මේකට ගිහිල්ලා අපිට තියෙන්නේ ඔයාගේ මොබයිල් නම්බර් එක ජංගම දුරකථන අංකය ලබා දීලා ඒකට ලැබෙන OTP එක ලබා දීලා අදාළ QR එක ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි ගැටලුවක් තිබ්බා අලුත්ම කියන්නේ සමහර විට වාහන හිමිකාරත්වය 2026 වර්ෂය වෙන විට මාරු වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේ ගැටලුවට අපිට දැන් විසඳුම් ලැබෙමින් පවතිනවා. ඉතින් එක්තරා පුංචි දෙයක් කියන්නම් මේ වාහන හිමිකාරත්වය මාරු වෙලා තියෙනවා නම් දැන් ඔබ සතුව වාහනේ පොත තියෙනවා නම් මෙතන ඔබ අනිවාර්යයෙන්ම ලබා දෙන්න මීට පෙර QR අංකයක් සකස් කරන්නට ලබා නොදුන් ජාතික හැඳුනුම්පත් අංකයක්. ඒ වගේම තමයි මොබයිල් නම්බර් එකත් QR එකක් සකස් කරන්න ලබා දුන් මොබයිල් නම්බර් එකක් ලබා දීලා උත්සාහ කරන්න. මොකද මම මේක උත්සාහ කරලා බැලුවා කීපයක්ම හරි ගියා. හැබැයි අනිවාර්යයෙන්ම NIC එක ජාතික හැඳුනුම්පත් අංකය මීට පෙර QR අංකයක් සකස් කරලා ලබා නොදුන් එකක් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ජංගම දුරකථන අංකයත් QR අංකයක් QR නම්බර් එකක් සකස් කරන්න නොදුන් එකක් විය යුතුයි. උත්සාහ කළ බලන්න. මොකද දැන් ICT එක සඳහන් කරනවා මේ පවතින ගැටලු සකස් කරමින් පවතිනවා. ඒගොල්ලෝ ක්‍රමයෙන් රීසෙට් කරනවා මේ සයිට් එක කියලා. එතකොට ඔයාලට අවස්ථාව තිබෙනවා වාහන හිමිකාරත්වයේ මාරුණා නම් ඒ විදිහට නිවැරදි කරගන්න. ඉතින් ඒකත් උත්සාහ කරලා බලන්න
යම් තාදුරට සාර්ථක වෙනවා යම් යම් අවස්ථාවල අසාර්ථක වෙන අවස්ථාත් තියෙනවා හැබැයි උත්සාහ කරන්න ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා මේක උත්සාහ කරලා බලලා මම මේ කියන්නේ රයිට් ඔන්න ඔය පණිවිඩය දෙන්න ඕනේ ඊට පස්සේ රජය විසින් තව ක්‍රමයක් හඳුන්වලා දීලා තිබෙනවා QR එක කියන්නේ QR එක තාමත් ඔයාට සකස් කරගන්න බැරි වුණා නම් ඒක ලියාපදිංචියට WhatsApp අංකයක් හඳුන්වලා තිබෙනවා 076යි 03යි 19යි 19 කියන WhatsApp අංකයට කෝල් ගන්න බෑ WhatsApp විතරයි ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කීතේ ලබා ගැනීම සඳහා සහායක් විදියට ඒගොල්ලෝ WhatsApp අංකයක් හඳුන්වලා දීලා තිබෙනවා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඉතින් QR එක රෙජිස්ටර් කරද්දී ගැටලු පවතින අයට පුළුවන් 076යි 03යි 19යි 19 යන WhatsApp අංකයට වාහනේ අංකය ටයිප් කරලා යවන්නට පුළුවන්. ඒ යවනකොට ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රයේ ෆොටෝ එකක්, ඡායාරූපයක්, වගේම ආදායම් බලපත්‍රය, වාහන ලියාපදිංචි සහතිකය යොමු කරන්නට ඕනේ සහ මේ වාහනේ පොත තමන්ගේ නමට තියෙන්නට ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ වෙනවා නම් ඔයාට මේ WhatsApp අංකය හරහා QR කෝඩ් එක සකස් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. 076යි 03යි 19යි 19 තමයි WhatsApp අංකය. ඉතින් තාමත් ඔයා හිමිකාරයත් මාර වෙලා පොතට ආන්සර් කරලා නැත්නම් තමයි මම උත්සාහ කරන්න ටික මෙන්න මෙතෙන්ට poolpass.lk gov.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ජාතික හැඳුනුම්පත් අංකය සහ මොබයිල් නම්බර් එක අලුත්ම එකක් ලබා දීලා උත්සාහ කරලා බලන්න අනිත් අය සාර්ථක වෙනවා ගොඩක් වෙලාවට. ඒ වගේ තමයි මේ පෝලිං අඩු කරන්න තවත් ක්‍රමයක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ තමයි 19 වෙනිදා ඉඳන් ඒ කියන්නේ මාර්තු මාසයේ 19 ඉඳන් වාහන අංක තාඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කරන්න පියවර අර ගන්නවා. එතකොටත් මේ පවතින පෝලිං වල අඩුවක් හදා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් රජය මේ විදිහට තීරණය කරලා තිනවා. ඒ අනුව අවසාන අංකයේ ඉරට්ටේ හෝ බිඳුව නම් ඉරට්ටේ දිනවල තමයි ඒ වාහන වලට තෙල් ගහන්න අවස්ථාව තියෙන්නේ. එතකොට ඔත්තේ අංකයක් නව අවසාන අංකයේ ඒ වාහන ඔත්තේ දිනවල ඉන්ධන පිරවුම්වල අසල තෙල් ලබා ගන්නට යන්නට ඕනේ කියලා තමයි සරලව කතා කළොත් සඳහන් කරන්නේ. ඉතින් මේ විදිහට රජය මේ පවතින ගැටලු කීපයකට විසඳුම් සොයමින් ඉන්නවා. උත්සාහ කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව සියල්ලම බලලා ඔබට අවස්ථාව තිබෙනවා මේ කාරණා හොඳින් මතක තියාගෙන මේ WhatsApp අංකය පාවිච්චි කරලා උත්සාහ කරන්න QR එක හදාගන්න. එහෙම බැරි වුණොත් poolpass.lk poolpass.gov.lk කියන සයිට් එකට ගිහිල්ලා ඊට පෙර භාවිතා නොකරන ලද ජාතික හැඳුනුම්පත් අංකයක් සහ ජංගම අංකයක් දීලා උත්සාහ කරලා බලන්න. මේ ක්‍රම දෙකෙන් කොහොම හරි වාට QR එක හදාගැනීමේ හැකියාව තිබෙනවා. හරි එහෙම නැති මේ ගැන සුබ දවසක්.